ඔන්න අද අපි හදන්න යන්නේ රසම රස ෆුඩ් සැලඩ් එකක්. අපි ඉතින් ඉස්සෙල්ලා මේකට ගන්නවා අන්නාසි ගෙඩියක්. ඒකේ පොත්ත රැහැගෙන අපි ඒක අවශ්‍ය විදිහට කොටු විදිහට කපා ගන්නවා. ඊට පස්සේ අපි ගන්නවා ගස් ලබු ගෙඩියක්. ඒකත් ඒ විදිහටම කොටු කපාගෙන අපේ බෝල් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ ගන්නේ පැණිකොමඩු ගෙඩියක්. ඒක ඉතින් අත්‍යවශ්‍යම නෑ. අපි නම් ගත්තේ ලස්සනට රතු පාට ඉතින් කවුරුත් කැමතිනේ. ඒකත් ඒ බෝල් එකටම එකතු කරලා අපි ගන්නවා ඊට පස්සේ ඇපල් ගෙඩියක්. ඒකත් කලින් විදිහටම අපි කොටු විදිහට කපා ගන්නවා. ඊට පස්සේ අපි ගන්නේ කෙහෙල් ගෙඩියක්. කෙහෙල් ගෙඩියක් නම් මදි. අවශ්‍ය ප්‍රමාණයට අරගෙන ඒකත් පෙර විදිහටම කොටු විදිහට කපලා අර බෝල් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ගන්නේ අඹ ගෙඩියක්. ඒකත් කලින් විදිහටම කොටු විදිහට කපාගෙන බෝල් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ ගන්න මිදි. ඒකත් ඉතින් කලින් වගේම තමා. ඊට පස්සේ තියෙන්නේ බෝල් එකට දාගත්ත පළතුරු ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ ඉතින් ඒක ලස්සන වෙන්න අපිට එක ಜಾති දාලා අමුත්තන්ට පිළිගන්නවදී අයිස්ක්‍රීම් හැන්දක් උඩින් දාලා ස්ක්‍රීට් කෝට් දෙකක් උඩින් ගහලා හැම රසවත් විදියට පිළිගන්වන්න පුළුවන්.